ආදරණීය පෙම්වතියක්, ආදරණීය බිරිඳක්, ආදරණීය මවක්, කොයිතරම් අපූර්ව බැඳීමක්ද. ලස්සන භූමිකා කීපයක්. ඒ භූමිකා කීපයම ආදරණීය ආකාරයෙන් සමරගන්නට පුළුවන් නම් ඇය තමයි සුන්දරම වස්තුව මේ ලෝකේ ජීවත්. හරි අපූර්ව තාත්තා කෙනෙක් මුණ ගැහෙනවා සිංහල සාහිත්‍යය තුළ. ඒ සිංහල ගීතය. තාත්තා කොයිතරම් වෙහෙස මහන්සි වෙලා වැඩ කරමින් දරුවන්ගේ බිරිඳගේ ආහාර සපයමින් ජීවත් වුණත් ඒ තාත්තට දැනෙනවා තමන්ට වඩා කොයිතරම් වෙහෙස මහන්සි වෙලා අම්මා වැඩ කරනවද. ඒ තමයි තමන්ගේ දරුවන් රැක බලා ගැනීම. මීට කලින් මට ආදරය කරපු මගේ පෙම්වතිය අද මගේ බිරිඳ වෙලා. ඒ බිරිඳ මට තිබුණු ආදරය අද දරුවන්ට බෙදා හදා දෙනවා. ඒකට වෙලාවක් කලාවක් නෑ. ඇය රෑදාවල් දෙකේම වෙහෙසිලා තම දරුවන් වෙනුවෙන් කැප කරනවා. මේ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම දැක්කම තාත්තට හිතෙනවා ඔයාව දැකපු මුල් දවසටවත් වඩා අද ගොඩක් ආදරේ වැඩි වෙලා. ඊට හේතු තමයි ඔයා කරන පරිත්‍යාගය, මගේ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම. එහෙම වෙනකොට මගේ යටිහිත මට කියනවා නුඹ කොයි තරම්නම් ආදරණීය බිරිඳක්ද, ආදරණීය මවක්ද. සමහර වෙලාවට මට දැනෙනවා පුංචි ආරවුල්. මොකද මට පෙර උරුම තිබිච්ච ආදරය දැන් මගේ දරුවන්ට හිමි වෙලා. මං ඒ දිහා උපේක්ෂාවෙන් බලනවා. නුඹ තමයි මගේ අම්මා. නුඹට තිබි බැතිබර හැඟුම් සියල්ලම දැන් අතදරුවගේ මුව කමලෙන් බලන්න පුළුවන්. කොයිතරම් ස්වභාවයේ නිර්මාණය ඔබ මට දායාද කරලා තියෙනවද? ඔබගේ තිබිච්ච මුහුණේ හැඟීම්, ආදරණීය දැනීම්, ආදරණීය බැල්ම, මේ සියල්ලක්ම ක්‍රමානුකූලව දැන් මගේ දරුවන් ගාවට ඇවිල්ලා. දැන් මගේ දරුවනුත් බැතිබර හැඟුම් දනවන පුද්ගලයන් බවට පරිවර්තනය වෙනවා. මගේ දරුවන් ආදරණීය දරුවන් බවට පත් වෙනවා. ඔවුන් මේ ලෝකෙටම ආදරය කරන්න පටන් ගන්න. මේ සියල්ලම මට ලබා දෙන්නේ නුඹ. මොන තරම් වෙහෙස මහන්සි වෙලාවත්, මං වෙහෙස මහන්සි වෙලා ගෙදර ආවත්, නුඹට නුඹේ වෙහෙස නොදැනෙන තරමට මගේ ළඟට ඇවිල්ලා නුඹගේ දෙතොලේ මුදු හාදුව මගේ නළල මිහිදන් කරනකොට මට කිසි දවසක දැනුනේ නෑ නුඹ මගේ බිරිඳ කියලා. මට දැනුනේම නුඹ මගේ අම්මා කියලා. ඉතින් තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. මේ බැති බර හැඟුම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අපූර්වට රචනා කරනවා. මේ බැතිබර හැඟුම් වලට, මේ සොබහදහමේ අපූර්ව නිර්මාණයට සප්තස්වරය කැටි කරනවා ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ ආදරණීය තාත්තාගේ ආදරණීය හැඟීම් ගායනය පණ්ඩිත් W. අමරදේවයන්. මට හිතෙන්නෙම නෑ මගේ ළඟට වෙලා නුඹ මගේ හිස සිඹිනකොට මගේ බිරිඳ කියලා. මට දැනෙන්නෙම නුඹ මගේ අම්මා කියලාමයි.